සුබ දවසක් හැමෝටම. Travel TV with සුපුන් YouTube නාලිකාවට ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. අද අපි යන්නේ තවත් ලස්සන දියඇල්ලක් බලන්න. අපි කලින් වීඩියෝ එකෙන් රත්නපුර ආශ්‍රිතව තියෙන දියඇලි බලන්න ගියා. මේ වීඩියෝ එකෙන් තවත් ලස්සන දියඇල්ලක් බලන්න තමයි අපි දැන් යන්නේ. තමයි බේරුවත් ඇල්ල. රත්නපුර ආශ්‍රිත තියෙන දියඇලි රාශියක් දක්නට ලැබෙනවා. අපි මේ වීඩියෝ එකෙන් පෙන්වන්න යන්නේ කාටත් අවධානය නොවු බේරුවත් ඇල්ල බලන්න. බේරුවත් දියඇල්ල රත්නපුර දිස්ත්‍රික්කයේ තියෙන අති සුන්දර දියඇලි අතරින් වැඩි අවධානයක් ලක් නොවු දියඇල්ලක්. බේරුවත් දියඇල්ල. මේ වෙත පිවිසීම සඳහා රත්නපුර ඉඳලා එනවා නම් වේවැල්වත් ඉඳලා බලංගොඩ පාර යනකොට කිලෝමීටර් 2ක් විතර වෙද්දී රැවුලදොල හන්දියේ මීටර් 150ක් විතර පයින් යන්න ඕනේ. කඳුළු ගල් දොලෙන් පෝෂණය වන මෙම බේරුවත් දියඇල්ල උසින් අඩි 54ක් වෙනවා. බලන්නකෝ දැන් මේ දියඇල්ලේ ලස්සන. මෙම බේරුවත් දියඇල්ල රාක්ෂගල කන්දෙන් ආරම්භ වන කුඩා දිය පාරවල් එකට එකතු වී සෑදෙන කඳුළු ගල් දොළ බේරුවත් ඇල්ල නිර්මාණය කරනවා. ඒ වගේම තමයි ඇල්ල ඇදහැලෙනකොට ඇල්ලේ ජලය සුදු පුළුන් රොදක ස්වරූපයක් ගන්නවා. ඒ වගේම තමයි විටක කාන්තාවගේ සුදු කොණ්ඩයවන් ස්වරූපයකුත් ගන්නවා.
මෙම බේරුවත් ඇල්ලේ ගල් ඇන්ද පාංශුකාදිනයට ප්‍රතිරෝධ පාෂාණ වලින් නිර්මාණය වෙලා තියෙනවා. මෙසේ අලංකාර දිය ඇල්ලක් නිර්මාණය කර බේරුවත් ඇල්ලේ ජල කඳ, අළුපොළ දොළ සහ රැවුල දොළ හරහා පල්ලම් බැස අවසානයේදී කළුගඟ හා මුසුවන්නේ මල්වැල ප්‍රදේශයට. තවත් දියඇලි තියෙනවා රත්නපුර ආශ්‍රිතව බලන්න. ඉතින් අපි වෙන දවසක ඒ දියඇලි ඔයගලන්ට පෙන්වන්න අදහස් කරන් ඉන්නවා. දැනට මේ වීඩියෝ එකෙන් රත්නපුර ආශ්‍රිතව තියෙන දියඇලි වැඩසටහන අවසන් කරනවා. තවත් දවසක රත්නපුර ආශ්‍රිත දියඇලි වැඩසටහනකින් හමු වෙන්න. අවසානයේදී කියන්න තියෙන්නේ සුභාදාමෙන් අපට ලබා දුන් මේ අනගි සම්පත් අනාගත පරපුරට ඉතිරි කිරීමට ඔබත් අපෙත් වගකීමක් වෙනවා.